මේ වගේ টොප් එකක් මට මහලා දෙනවද? හා පුතේ රෙදි කෑල්ල ගේන්නකෝ. මේකෙන් රෙදි කෑල්ල ඉන්නේ මහලා දෙන්න. දැන් කපන විදිය බලමුකෝ. මේ රෙදි කෑල්ල මම දෙකට නවල තියෙන්නේ. ඒ කිව්වොත් මේ පිටුපස කලින්ම කපා ගන්නවා මේකේ. පිටුපස බලුව මේ ඉස්සරහට රැලි තියලා ලස්සනට වහන්න යන්නේ. ඩිසයින් එක වෙනස් විදියට තමයි වහන්නේ. මම අද මිම්මට මේ টොප් එක තමයි ගන්නෙ. මේ නංගිට මේ ගානට තමයි ගන්න ඕනේ. හරි. අපි මාක් එක තියාගමු. හරි. දැන් සයිඩ් එක මාක් කරගන්නවා. ඊට වඩා උස අඩු කරලා ගන්න ඕනේ. දැන් මිම්මට තිබ්බ ඇඳුම අයින් කර ගන්නවා. දැන් ඇඳුම කපා ගමු. හරි. දැන් පිටුපස කර අතාලන කොටස කපා ගන්නවා. හරි. සයිඩ් මාක් කරගත්ත ටික කපා ගන්නවා. හරි. හරි දැන් අපි පිටුපස බලුව කපා ගත්තා. දැන් තියෙන්නේ ඉදිරිපස බලුව කපා ගන්න. ඔව්. හරි බලමු ඉදිරි කොටස. දැන් මම ඉදිරිපස කපා ගන්න යන්නේ. හරි. පිටුපස බලුව කපා ගත්තනේ අපි. ඒක මේ රෙදි කෑල්ලට උඩින් තියලා. හරිද? මේකෙමින්ම ගන්නවා මම. හරි. දැන් ඉස්සෙල්ලා තියාගත්ත හැටේ ආයෙ තියාගන්න ඕනේ නැහැ මේ টොප් එක. මේක තියලා අපි කපා ගමු. හරි. දැන් මම ඉදිරිපස කපා ගන්න. හරිද? ඔව්. මේ ඉදිරිපස පපු ප්‍රදේශයේ උස 8ක් ගන්න ඕනි. හරි. එතකොට මම මැන ගන්නවා. මෙතන මාක් කර ගන්නවා. මම වාසියට තියා ගන්නවා. හරි. ඉතින් ටික කපා ගන්නවා. හරි. අපි අඟල් 8ක් උසට මාක් කරගත්තා. ඔව්. හරිද? මේ හරිය අඟල් 8ක් උසට මෙහෙම දිගට පටිය මාක් කරගත්තා. දැන් මේක තියලා ඔව්. පිටුපස කොටස තියලා කපා ගමු. හරි. පේනවනේ? ඔව්. දැන් මේ කොටස ඔව්. මම ඉවත් කර ගන්නවා. හරි. මෙතන කපලා වෙන් කර ගන්නවා. මෙතනින් රැලි තියන්න ඕන නිසා ටිකක් වැඩියෙන් තියාගන්න ඕන රෙදි. හරි. පිටිපස්සට වඩා ඉදිරිපසෙන් වැඩිපුර තියාගන්න ඕනේ. මාත වැඩියෙන් තියාගන්න ඕනේ. හරි. දැන් ඉදිරිපස කොටස් දෙකකට කපලා තියෙන්නේ. මෙතන රැලි කරලා මේකට අල්ලන්න ඕනේ. ඉදිරිපස කර මාක් කරගන්න ඕනේ. හරි. කර නම් අඟල් 4ක් උසට තමයි මාක් කරලා දාගන්නේ. හරි. හරි දැන් ඉදිරිපස කර කපා ගමු. හරි. හරි දැන් කොටස් දෙකම කපා ගත්තා අපි. දැන් මේක ඉවත් කරගන්නවා මම. හරි. දැන් ඉදිරිපස අර පපු කොටසක් කපා ගත්තනේ අපි. ඔව්නේ. මේකට පොඩි ඕපන් එකක් තියෙනවා මම. හරි. බටන් ටිකක් අල්ල ගන්න.
මේ කොටස මම ඔව්. දෙකම වෙන් කරලා කපා ගත්තේ නැහැ. හරි. හරිද? ඔව්. මෙතන පොඩි ඉඩක් තියලා තමයි කපා ගත්තේ. ඉදිරිපස පපු කොටස. හරි. දැන් මෙතනට රෙදි කෑල්ලක් පොඩි පටියක් අල්ලලා පයිපින් එකක් අල්ල ගන්න ඕනේ. බටන් ටික අල්ල ගන්න මෙතනට. හරි. දැන් මම මේ টොප් එකේ අත කපා ගන්න යන්නේ. හරි. අතේ දිග ඔව්. අඟල් 15ක් ගන්න ඕනි. මම වාසියෙන් කියලා තමයි ගන්නෙ. හරි. දැන් මාක් එක දාගමු. හරි. නංගිට අත ලොකුවට තියන්න ඕන කිව්වේ. ඔහොද? ඔව් එයාට ලොකුවට තියන්න කිව්වා අත. එහෙනම් ලොකුවටම කපුවා. හරි. හත් දෙක කපලා ඉවරයි. හරි. දෙකම තියෙනවා මෙතන. නිකන් normal ලොකුවට අතක් තමයි කපා ගත්තේ. හරි. දැන් මේ මම මේකට ඉදිරිපස්සේ ලොකු පටියක් වගේ අල්ලන්න යන්නේ. නිකන් සර්ට් එක වගේ හතක් වගේ හදා ගන්න. හරි. වගේ ඔව්. පටියක් මේව අතට ඉස්සරහින් අල්ල ගන්නවා. හරි. අත් දෙකට මේ වගේ කැලි දෙකක් තියෙනවා. හරි. දැන් හරි අතේ වැඩ. හරි. දැන් මං මහලා හරි මම මේ টොප් එක මහලා ඉවරයි. බටන් දෙකක් අල්ලලා මේ කොලර් එකක් තියලා තියෙනවා. මේ ඩිසයින් එකද එතකොට එයා කිව්වේ? ඔව් මේ ඩිසයින් එකේ නේ අර ෆෝන් එකෙන් පෙන්නුවේ මට. ලස්සනයිනේ. ෆොටෝ එකක් පෙන්නුවේ. මේ දෙක. බෝ එහෙම අල්ලලා ලස්සනයිනේ. එයාට මේ අත තමයි ඕන කිව්වේ. ලස්සනයි. එතකොට ෆයිනල් අවුට්පුට් එක බලමුද? ඔව් අන්දලා බලමුකෝ. හා හරි. I don't think so. No, 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 no. I don't think so.